තුන්වෙනි කොටසෙන් අපේ අහන්නේ 6 වෙනි ප්‍රශ්නේ තුන්වෙනි කොටසෙන් අපෙන් අහන්නේ තොරතුරු සටහන තාක්ෂණයේ භාවිතා කිරීමෙන් මිනිසා ආර්ථිකවත් සමාජීයත් වශයෙන් එකිනෙකා වෙන් කරන අතර මෙය අයුතු ලෙස භාවිත කිරීම නිසා සමාජයට කරදරයක්ත් වෙලා තියෙනවා. ඉතින් අංකිත බෙදීමට හේතු සාධක මොනවද කියලා අපෙන් ප්‍රශ්නයක් අහනවා. අංකිත බෙදීමට හේතු සාධක වෙන්නේ තොරතුරු සංයුක්ත තාක්ෂණයේ භාවිතය ආවේනික සමාජීය ගැටලුවක් මේක. එතකොට අංකිත බෙදීමට ප්‍රධාන වශයෙන් හේතු වෙන කාරණා ටික තියෙනවා. උගත්කමක් පැවතීම, නොපැවතීම, ඒ වගේම තාක්ෂණික දැනුම හැකියාව තියෙන එක. සහ නොමැති වීම. ඒ වගේම පොහොසත්කම, මුදල් නොමැති වීම, උපකරණ මිලදී ගන්න, ඒ වගේම කාර්මික වූ බව, කාර්මික නොවූ බව, නාගරික පරිසරයේ ගම්බද පරිසරය. ඉතින් මේ රතු පාටින් දක්වලා තියෙන පහසුකම් ටික තියෙනවා නම් එයාට බොහෝ විට උපකරණ පිළිබඳව කිසිම ගැටලුවක් නැහැ. මුදල් පිළිබඳව ගැටලු උපකරණ භාවිතයේ දැනුම පුහුණුව තියෙනවා. මේ කොළපාට පැත්තට යනකොට දැනුම පුහුණුව උපකරණ මිලදී ගන්න පහසුකම් කියන ඒවා නැති වෙලා යනවා. ඒක නිසා සමාජයක් මේ විදිහට කොටස් දෙකකට බෙදිලා යනවා. ඉතින් උගත්කම නුගත්කම ඉතින් මේක ටේබල් එකකට දාලා දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් උගත්කම සහ නුගත්කම තාක්ෂණයේ ටික දැනුම පැවතීම සහ නොපැවතීම, පොහොසත්කම දුප්පත්කම, කාර්මික බව සහ නැති බව, නාගරික ජීවිතය, ගම්බද ජීවිතය කියන කොටස් ටික එතන පිළිතුරු විදිහට දක්වන්න ඕනි. ඊළඟට අහන ප්‍රශ්න තමයි සයිබර් අපරාධ කියන්නේ මොකක්ද කියලා අපි ලියන්න ඕන. සයිබර් අපරාධයක් ICT පාවිච්චි කරලම අපි කරන දෙයක් තමයි සයිබර් අපරාධයක් කියලා කියන්නේ. ඉතින් මේකෙදි සයිබර් අපරාධ right සයිබර් ක්‍රයිම්ස් යටතේදී අපි ඉගෙන ගත්ත පේජ් නම්බර 203 සමාජ වෙබ් අඩවි සෝෂල් මීඩියාස් භාවිතා කිරීමෙන් තමයි බොහෝ වෙලාවට මේ සයිබර් අපරාධ සිද්ධ කරන්නේ. එතකොට අනවසර පුද්ගලයන්ගේ අනවසරෙන් පින්තූරයක් අරගෙන ඒක අන්තර්ජාලයට දාන්න පුළුවන්. ඒ වගේම කාන්තාවන්ගේ තරුණියන්ගේ පින්තූර අරන් ඒවා ගැලපෙන්නේ නැති විදියට වීඩියෝ පට හදලා අන්තර්ජාලයට මුදාහරලි කරවල ඒගොල්ලෝ බය කරලා සල්ලි ඉල්ලන්න පුළුවන්. තර්ජනය කරන්න පුළුවන්, කප්පම් ගන්න පුළුවන්. ඒ වගේම ප්‍රසිද්ධ පුද්ගලයෙක්ගේ කීර්ති නාමයට පුද්ගලික කීර්ති නාමයකට හානි ගෙන දෙන්න ඕනම කෙනෙක්ගේ පුද්ගලික හානි ගෙන දෙන්න ප්‍රචාරය කරන්න පුළුවන්. ඊළඟට ව්‍යාජ තොරතුරු අන්තර්ජාලයට දීලා පුද්ගලයන් නොමග යවලා කටයුතු කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම ව්‍යාජ තොරතුරු පාවිච්චි කරලා පුද්ගලයෝ රවටලා අනිසි සම්බන්ධතාවයන් නැති කරගන්න පුළුවන්. පුද්ගලිකව ඇති වෙන දෙයක් ඒක. ඒ වගේම මිනිස්සු පොඩි කපටි ක්‍රම නැත්නම් කූට උපක්‍රම පාවිච්චි කරලා පුද්ගලයන්ගෙන් තොරතුරු එකතු කරගෙන පෞද්ගලික ගිණුම් වෙත පිවිසෙන්නත් පුළුවන්. ඔය විදිහට හානි ගෙන දෙන්න පුළුවන් කරුණු තියෙනවා සයිබර් අපරාධ. පුද්ගලිකව ඒ වගේම චරිත ඝාතනය කිරීම, ඒ වගේම අන්තර්ජාලයට පින්තූර වීඩියෝ පට නිර්මාණය කිරීම. දැන් මේ වෙනකොට නම් ඒක බොහෝ සිංහල හරිම ලේසියට කරන්න පුළුවන්. මේ AI භාවිතයත් එක්කනේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් වලින් පොඩි විනාඩි ගාණක් ඇතුළත ඒ වගේ දෙයක් කරන්න පුළුවන්. ඉස්සර නම් මේක ටිකක් අමාරුයි කරන්න, වෙහෙස මහන්සි වෙන්න වෙනවා. ඉතින් ඒ දෙත් එක මතක් කරගන්න කොහොමද අපි මේ පරිස්සම් වෙන එක කියන එක මේකේ අහලා තිබුණ නැති වුණත් අපි දැනගන්න ඕන අන්තර්ජාලය පාවිච්චි කරනකොට අපි සමාජයේ අපි සෝෂල් මීඩියා වලදී අපි දකින හැම යාළුවම එකතු කරගන්න නැතුව පරිස්සම් වෙන එක. ඒ වගේම පුද්ගලික තොරතුරු වෙනත් අයට දෙන්නේ නැහැ. සෙකසයිස් ඊමේල් ආවොත් ඕපන් කරන්නේ නැහැ. ඒ වගේම මේ ලින්ක්ස් ක්ලික් කිරීමේදී පරිස්සම් වෙන්න ඕන. ඒ වගේම අපි දන්නේ නැති කෙනෙක් ඊමේල් එවුවොත් ඒක ඕපන් කරන්න නැතුව ඉන්න පුළුවන්. ඒ වගේම අපේ ඊමේල් ඇඩ්‍රස් බුක් එක භාවිතා ඒකට ඇක්සස් සමාජ ජාල වෙත අවසර ලබා නොදී ඉන්න පුළුවන්. එහෙම දුන්නොත් තමයි අපි මුළු ලිස්ට් එකේම ඉන්න අය යාලා දැනගන්න වෙන්නේ. ඒ වගේම අපිට පුළුවන් තව දේවල් කරලා සමාජ ජාල භාවිතයට පෙර අපි යම් කිසි සීමාවල් ටිකක් දාගෙන වැඩි කරන්න පුළුවන්. ඒ වගේම මේකෙදී සමාජ ජාල සඳහා බැහැවීමෙනුත් අපිට හානියක් ගෙන දෙන්න පුළුවන් වැඩි වෙලාවක් නාස්ති වීම තුල. මේ දේවල් දැනගෙන ඉන්න.